දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අපි ඉතිහාසයේ පැවති දරුණුම ත්‍රස්තවාදයට මුහුණ දුනිමු. ඔවුන්ගේ ම්ලේච්ඡත්වය හා කුරිරුත්වය තුළ කිසිදු අනුකම්පාවක් නොවීය. ජාතික වීරයන් ලෙස ඉතිහාසයට එක්වන අපගේ වීරෝදාර සන්නද්ධ හමුදාවන්ගේ අකණ්ඩ හා විශ්මිත කැපවීම හා ශූරත්වය හමුවේ LTT ත්‍රස්තවාදීන් අතුගා දැමීමට අපට හැකිවිය. ජාතියට සාමය ගෙන එම රණවිරුවන් අද ලෝකයා ඉදිරියේ යුද අපරාධකරුවන් ලෙස අවඥාවට ලක්කිරීමට දේශීය හා විදේශීය දේශද්‍රෝහී ආක්‍රමණිකයන් හා ඔවුන්ගේ හිංචයියන් විසින් මේ වන විටත් කටයුතු කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලි ජයග්‍රහණයේ කුළුණු තුනවන අඩ්මිරාල් of the ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ජෙනරල් ජගත් ජයසූරිය සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන අයට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇත. නමුත් සත්‍ය කතාව කුමක්ද? මේ යුක්තියේ ක්‍රියාවක්ද? නැතහොත් එය තවත් ආකාරයක විදේශීය මැදිහත්වීමක්ද? පෙරදා රාත්‍රියේ ලංකා ජාතික ජාලය විසින් නාවික හමුදාවේ අඩ්මිරාල් of the ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුණි. අපි දැන් නාවික හමුදාවේ අඩ්මිරාල් of the ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ බලගතු ප්‍රකාශය කියවමු. ඔහුගේ හඬ මෙහි නොතිබිය හැකි නමුත් ඔහුගේ වචන කිසිදා නොවිරු තරම් හඬින් කතා කරයි. අඩ්මිරාල් කරන්නාගොඩ මහතාට පැවසීමට ඇති දෙය මෙයයි. දශක ගණනාවක් තිස්සේ මම ලංකාවේ ස්වෛරී භාවය ආරක්ෂා කරමින් සහ අපගේ ජනතාවගේ ආරක්ෂාව සහතික කරනු වස් නොසැලෙන කැපවීමකින් සේවය කර ඇත්තමි. මම යුද්ධයට දේශපාලන කැලබිලිවලට සහ ජාත්‍යන්තර පීඩාවන්ට මුහුණ දී ඇත්තෙමි. එනමුත් මා කිසිවිටකත් අයුක්තියට හිස නවා නැත. මෙම සම්බාධක යුක්තිය රැකීම පිණිස නොවේ. ඒවා දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත වන අතර මෙම ජාතිය ආරක්ෂා කළ අය අපකීර්තියට පත් කිරීම අරමුණු කරගෙන ඇත. LTT ක්‍රූරත්වය නොසලකා හැරි එම ජාත්‍යන්තර ආයතනම දැන් සාමය යථාවත් කළ පුද්ගලයන්ගෙන්ම වගවීමක් ඉල්ලා සිටී. ඝාතන සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා වගකිය යුතු කුරිරු ත්‍රස්තවාදී කණ්ඩායමකි. දශක 3කට ආසන්න කාලයක් ඔවුන් මේ රට කැබලි වලට ඉරා දැමුවා. නමුත් එදා ලෝකයේ සිටියේ කොහෙද? අපේ ජනතාව මිය යන විට කිසිදු විදේශීය රාජ්‍යයක් මැදිහත් නොවුනේ ඇයි? ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ අනදෙන නිලධාරියා ලෙස LTT සැපයුම් මාර්ග විනාශ කිරීම මම දියත් කරන ලදෙමි. ආයුධ සහ විදේශ අරමුදල් නොමැතිව ඔවුන්ගේ භීෂණයෙන් පිරි පාලනය බිඳ වැටෙන්නට වුණේ. අපගේ හමුදාවේ සෑම ශාඛාවක්ම එකවන්ව ක්‍රියා කරමින් බොහෝ දෙනෙකු ජයග්‍රහණය කළ නොහැකියයි විශ්වාස කළ යුද්ධය ජයග්‍රහණය කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. එහෙත් අද අපට ඒ සඳහා දඬුවම් ලැබෙමින් පවතී. බටහිර රටවල් මානව හිමිකම් දේශනා කළත් එකී රටවල් යුක්තිය ක්‍රියාත්මක කිරීම තෝරා බේරාගෙන සිදු කරන බවක් පෙනියයි. ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමට සටන් කළ අයට දඬුවම් පමුණුවන අතරම අනෙකුත් ගැටුම්වලට ක්‍රියාකාරී වූ බවට සාධක සහිතව ඔප්පු වූ ප්‍රසිද්ධ යුද අපරාධකරුවෝ මුක්තියේ ඵල භුක්ති විඳිති. කුහකකම පැහැදිලිය. ශ්‍රී ලංකාවේ අරගලයේ යුද්ධයෙන් අවසන් වූයේ නැත. අපගේ සතුරන් උපක්‍රම වෙනස් කර ඇත. නමුත් ඔවුන්ගේ ඉලක්කය නොවෙනස්ව පවතී. එනම් අපගේ ජාතිය දුර්වල කර පාලනය කිරීම, අපගේ දේශසීමා තුළ සහ ඉන් පිටත බලවේග අපව බෙදීමට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටී. 2022 මැයි 9 වන දින උදාහරණයක් ලෙස ගන්න. රට අවුල් සහගත තත්ත්වයක් අද්දර සිටියේය. නමුත් අපව බේරාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ වේගවත් හා තීරණාත්මක ක්‍රියාමාර්ගයි. ඔවුන් නොවන්නට රටේ අනාගතය අහිමි වීමට ඉඩ තිබිණි. මා කෙදිනකවත් පුද්ගලික ලාභය තකා සේවය කර නැත. මම ශ්‍රී ලංකාව වෙනුවෙන් පමණක් සේවය කර ඇත්තෙමි. කිසිදු විදේශීය රජයකට සම්බාධකවලට සහ අභ්‍යන්තර පාවාදීමකට මේ රට කෙරෙහි මගේ ආදරය වෙනස් කළ නොහැක.
ශ්‍රී ලාංකීය ජනතාව සත්‍ය දනිති. ඔවුන් අප විසින් මේ ලංකා ධර්ණී තලයේ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද කැපකිරීම මතකයේ තබාගන්නා අතර අවශ්‍ය මොහොතේදී ජාතිය වෙනුවෙන් පෙනී සිටියේ කවුද යන්න තේරුම්ගෙන ඇති බව නොඅනුමානය. මෙම සම්බාධක මාගේ හෝ සෙසු නිලධාරින්ගේ අනාගතයේ නිර්වචනය නොකරනු ඇත. ශ්‍රී ලංකාව ඊටත් වඩා විශාල තර්ජනවලට මුහුණ දී ඇති අතර අපි එම අභියෝග ජයගත් පරිද්දෙන්ම මෙම අභියෝගයන්ද ජයගන්නෙමු. නමුත් අපව අඩපණ කිරීමට උත්සාහ කරන විදේශීය හෝ දේශීය බලවේග සියල්ලටම විරුද්ධවීමට අපි සුපරීක්ෂාකාරීව එක්සත්ව සහ සූදානමින් සිටිය යුතුවෙමු. මෙය හුදෙක් නිලධාරින් තිදෙනෙකු පිළිබඳ කාරණයක් නොවේ. මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය ගැන කාරණයකින්. එය අපගේ ඉතිහාසයේ නැවත ලිවීම සහ අපගේ ජයග්‍රහණය අඩපණ කිරීමට උත්සාහ කරන අයට එරෙහිව නැගී සිටීම පිළිබඳ කාරණයකි. ලංකා ජාතික ජාලයේ අපි ඔබට පෙරහන් නොකළ වාරණය නොකළ සහ සමාව අයදීමකින් තොරව දේශප්‍රේමී සත්‍ය ගෙන ඒම දිගටම කරගෙන යන්නෙමු.